ඒකයි පින්වතුනි. වීරයෝ වගේ ජීවත් වුණාට බල්ලෝ වගේ මැරෙන්න වෙන්නේ. දහම නැති මිනිස්සුන්ට හොඳට මතක තියාගන්න. ඒකයි ඔබට හැමදෙස්සෙම මතක් කරලා දෙන්නේ තරුණ කාලේ විනාශ කරගත්ත මිනිස්සු. භාග්‍යවතුන් වහන්සේ හොඳ උපමාවක් දේශනා කරලා තියෙනවා. ජින්න කොංචාව ජායන්ති කීන මච්චේව පල්ලලේ කියලා. හොඳ තරුණ කාලේ පින්විතනේ විල හිඳීගෙන යනකොට එතන යන්න අවස්ථාව තිබුණා නමුත් ගියේ නැහැ. කොස්වා ලිහිනියා. මේ ඉන්නේ ලිහිනියෝ. දැන් කොස්වා ලිහිනිය හොඳ තරුණ කොස්වා ලිහිනියෝ. තරුණ කාලේ පින්විතනේ විල හිඳීගෙන යන බව තේරුණා. කොස්වා ලිහිනියාගේ ශරීරය හරි බරයි පින්විත. මාළු කාලේ හැදෙන සතා. පොකුණ හිඳෙනවා. නමුත් තරුණ කාලේ යන්න පුළුවන් කාලේ. මේ මගේ උපහරණ නෙමෙයි. භාග්‍යවතුන් වහන්සේගේ දේශනා. ඔබ භාග්‍යවතුන් වහන්සේව පිළිගන්නව නම් මට තේරෙන්නේ නැහැ. ඇයිද පමා කියලා. ඔබ භාග්‍යවතුන් වහන්සේව පිළිගන්නවලු. භාග්‍යවතුන් වහන්සේ දෙයක් දේශනා කළා නම් කළාමයිලු. ආයි ඇත්ත දැකලාමලු දේශනා. ඒව ඔක්කොම පිළිගන්නව නේද? මේ උන්වහන්සේගේ දේශනාවක් කියන්නේ. ජින්න කොංජාව ජායන්ති කීන මච්චේව පල්ලලේ. කොසාලිනිය බරයි පෙඟතනේ. දැන් ඒක අර මාළු වලේ ඉඳගෙන මාළු අල්ලල්ලා කනවා. නමුත් විල හිඳීගෙන යන බව ඒක දන්නවා. නමුත් පෙඟතුනේ අර තරුණ කාලේ එතනින් යන්නේ නැහැ. වෙනත් විලක් හොයාගෙන යන්නේ නැහැ. යන්න පුළුවන් කාලේ. හයිය හත්තිය තියෙන කාලේ. අර විලට වෙලා ඉන්නවා. ඊට පස්සේ දැන් විල හිඳිලා ගියා. දැන් මොකද කරන්නේ? දැන් බරයි ශරීරය පෙඟතුනේ. කොච්චර තටු ගැහුවත් උඩ යන්න බෑ. අර බඩකින්නේම මැරිලා යනවා. ඒක කියන්නේ ලේසි පහසෙන් හිතන්න එපා මේවා පින්විතනේ. ඒ නිසා මේ තරුණ පිරිස් පොඩ්ඩක් ඔයිට වඩා ජීවිතය ගැන හිතන්න ඕනේ. ඒකයි අපි හැමතිස්සෙම පින්විතනේ ඔබට කාරණා මතු කරලා පෙන්නනවා. මෙන්න මේ කාරණා ඔස්සේ හිතන්න කියලා. නිකමට නෙමෙයි බන්න කියන්නේ. මොකද ඔබට මේක කරගන්න බැරි වුණොත් ඔබ අර මහලු කොස්වාලිහිනියගේ තත්ත්වයටපත් වෙනවා. ඔබගේ ආච්චියම්ම ගැන භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා තියෙනවා. අචරිත්වා බ්‍රහ්මචර්යයන් අලද්දා අයොබ්බනේ දන. අපි අර ඒ ධනය කියන එක පොඩ්ඩක් අයින් කරමුකෝ මේ වෙලාවේ. අචරිත්වා බ්‍රහ්මචර්යය. Tamanට කරන්න පුළුවන් කාලෙදි පින්වතුනි බ්‍රහ්මචර්යාවෙන් ජීවත් වුණේ නැහැ. Tamanට හොඳට කරගන්න පුළුවන් වෙලාවක් තිබුණේ. ඒ වෙලාවේ පින්වතුනි බ්‍රහ්මචර්යාවෙන් ජීවත් වුණේ නැහැ. ඒ වෙලාවේ පින්වතුනි පුළුවන් තරම් හෙව්ව ලෝකයේ තියෙන රසමුසු තැන්. මොකද හොඳට හයිය හත්තියක් තියෙන වෙලාව, සල්ලි ටිකක් යහමින් තියෙන වෙලාව, රූපෙත් ටිකක් හොඳට තියෙන වෙලාව. ඒක නිසා හැමෝම පිළිගන්නවා. ඒ ඔක්කොම තියෙන වෙලාවේ පින්වතුනි කරේ මොකද්ද? ලෝකයේ තියෙන රසමුසු තැන් හොය හොය ගියා. අර විල පුරා සිසාර මාළු හොය හොය කෑවා පින්වතුනි. තව තේරෙන්නේ ඕනේ මාළු කන්න මක් වෙනවද? ඕකේ තියෙන මාළු ටික අයින් නැති වෙලා යනවා. ටික අයින් වෙලා යනවා. ඔන්න එතනට ආවට පස්සේ පින්වතුනි එතනින් එහාට කර කියා ගන්න දෙයක් නැහැ. ওই தත්ත්වෙන් තමයි මේ ලෝකේ ඉන්න හැම කෙනාම මැරෙන්නේ. ඔබ මේ ලෝකේ ඉන්න ලොකුම ධන කුවේරයන්ගේ අන්තිම කාලේ හොයලා බලන්න වෙන්නේ. ඔබ හිතන් ඉන්නවනම් ධනය තමයි ලොකුම දේ කියලා ඔබ හොයලා බලන්න වෙන්නේ. මේකයි. නිකන් ඔය කවුරු කියන පළියට පිළිගන්න යන්න එපා.